අයිබන් කියලා පිළිගන්න හැමදාම. ඉතින් Hero Extreme 125R වීඩියෝ සීරීස් එකේ තාත් වීඩියෝ එක තමයි ගේන්න යන්නේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේකේ ෆස්ට් සර්විස් එක කරා. ඉතින් ෆස්ට් සර්විස් එකේ මොනවද කරේ? ඉතින් ඒ විස්තරය තමයි කතා කරන්න යන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕනේ ෆස්ට් සර්විස් එකේදී මේකේ පිටිපස්ස අබ්බෙක් ගැලුවා. ඊට පස්සේ ග්‍රීස් කරා. පිටිපස්ස රෝදේ. ඉතින් ඊට පස්සේ මේකේ එයාර් ෆිල්ටර් එකට හුලම් පාරක් ඇල්ලුවා. ඉතින් එයාර් ෆිල්ටර් එක නම් ලොකු දුවිල්ලක් තිබ්බේ නැහැ. ඉතින් චූටි හුලම් පාරක් ඇල්ලුවා. ඉතින් ඊට පස්සේ ඉස්සරහා ඩිස්ක් එක මේ ටික ගැලෙව්වා. ඉතින් ඩිස්ක් එක ගලවලා මේකට පොඩ්ඩක් හුලම් පාරක් ඇල්ලුවා. ඉතින් ඊට අමතරව මේකේ ක්ලච් සයිඩ් එක ගැලෙව්වා. ඉතින් මොකද අපි දන්නවා ෆස්ට් සර්විස් එකේදී මේකේ බෝර් එක කැපිලා ඉතින් මේකේ රස්ට් එකක් වගේ තියෙනවා යකඩ කුරු ටික. ඉතින් මේ ටික අයින් කරන්න ඕනේ. ඉතින් අයින් කරන්න ඕනේ මේ ක්ලච් සයිඩ් එක ගලවලා ගලවලා මේකේ යට ෆිල්ටර් එකක් එනවා. ඉතින් මේ ෆිල්ටර් එකේ තමයි අර යකඩ කුරු ටික බැඳලා තියෙන්නේ. ඉතින් මේ ෆිල්ටර් එක ගලවන්න නම් අනිවාර්යෙන් මේකේ පැකින් එක ගලවන්න ඕනේ. ඉතින් ඒ හින්දා මේකේ පැකින් එක ගැලෙව්වා. ඉතින් පැකින් එක ගලවලා ෆිල්ටර් එක අයින් කරලා ඒක සුද්ධ කරලා අලුත් පැකින් එකක් දාලා එන්ජින් ඔයිල් ටික අලුත් නෙත් දැම්මා. ඉතින් එන්ජින් ඔයිල් ටික මේ කට් සයිඩ් එක ගලවපු හින්දා 1.2 ලීටර් වගේ අල්ලනවා. ඉතින් ඒ හින්දා ලිටර් 1.2ක් වගේ මේකට එන්ජින් ඔයිල් දැම්මා. ඉතින් හැවොලින් එක තමයි දැම්මේ. ඒ කියන්නේ කැල්ටෙක්ස් එක තමයි දැම්මේ. ඉතින් ඊට අමතරව මේ ඉස්සරහා කේබල් එක ග්‍රීස් කරා. ඉතින් ඊට අමතරව මේකේ චේන් එක ඔයිල් කරා. අන්තිමට කරේ හොදපු එක. ඉතින් හොදලා තෙල් පාරක් ඇල්ලුවා බයික් එකට. ඉතින් කැටින් කිව්වොත් වැඩේ වල ටික තමයි ෆස්ට් සර්විස් එකේදී කරා. ඉතින් ඒ වගේම මාව දැනුවත් කරා. නැවත තර්ඩ් සර්විස් එකේදී ආයෙ මේ පැකින් එක ගලවන්න ඕනේ කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ නැවතත් අර ඩස්ට් එක වගේ කුඩු ටික තියෙයි කියලා කිව්වා. ඉතින් ඒ ටික අයින් කරලා අලුත් පැකින් එකක් ගහලා තර්ඩ් සර්විස් එකේදී ඒ දේවල් ටික කරනවා කියලා කිව්වා. ඉතින් ඊට අමතරව මට දැනුවත් කරා සර්විස් ටික. ඒ කියන්නේ අබාන්ස් එක මේක හීරෝ එකෙන්ම කරගන්න කියලා. නැත්නම් වොරන්ටි කැන්සල් වෙනවා කියලා කිව්වා. ඉතින් පිටතැන් වලට දාන්න එපා කියලා කිව්වා. මොකද අපි දන්නවා මේක අවුරුදු 5ක් කරේ නැත්නම් කිලෝමීටර් 70000ක් යනකම් මේක වොරන්ටියක් යනවා. ඉතින් වොරන්ටි එක අපිට ක්ලේම් කරගන්න හැකියාවක් තියෙන හීරෝ සර්විස් කෙනෙක් ගාවටම ගිහිල්ලා මේක සර්විස් කරගත්තොත් තමයි අපිට මේකේ වොරන්ටි අපිට තියාගන්න පුළුවන් අවුරුදු 5ක් කරා. ඉතින් ඔය දේවල් ටික තමයි කෙටියෙන් කිව්වොත් ෆස්ට් සර්විස් එකේදී උනේ. ඉතින් මට කොස්ට් එක ගියේ මේකට පැකින් එකටයි එන්ජින් ඔයිල් එකට විතරයි. ඉතින් රුපියල් 3140ක් වගේ තමයි වැය වුනේ. ඉතින් දැනට මේ වෙනකොට ෆස්ට් සර්විස් එක කළා මම පොඩ්ඩක් දුරක් දිව්වා. ඒ කියන්නේ ෆස්ට් සර්විස් එක කරේ හරියටම කිලෝමීටර් මට මතක විදියට 650කින් වගේ තමයි කරේ. 750ට කලින් තමයි අපි කරන්න ඕනේ. ඉතින් කල්ලි ඉවරලා මම මේ වෙනකොට කිලෝමීටර් 1000 ගාණක් දුවලා තියෙනවා. ඒක 1149ක් මේ වෙනකොට දුවලා තියෙනවා. ඉතින් තාම නම් කිසිම ගැටලුවක් නැහැ බයික් එකේ. ඉතින් කියන්න තරම් ලොකු වරදක් නැහැ. ඉතින් දැන්ට මේ බයික් එකේ හයිලි මට රෙකමන්ඩ් කරන්න පුළුවන් දේ තමයි මේකේ කන්ට්‍රෝල් එක. ඒ කියන්නේ මාර්ම බැලන්ස් බයික් එක. ඒ කියන්නේ මම FZ පැදලා තියෙනවා. ඉතින් ඒ FZ එකේ බැලන්සින් එකම මේකේ 100%ක්ම තියෙනවා. ඒ බැලන්සින් එකම තියෙනවා. සාමාන්‍ය FZ පැදපු කෙනෙක් දන්නවා. FZ version 2 3 වගේ පැදපු කෙනෙක් දන්නවා. බයික් එක මාර බැලන්ස්. ඉතින් ඒ බැලන්ස් එකම මේ බයික් එකේ තියෙනවා. ඒ කියන්නේ වඟු ගන්නකොට ඒ කියන්නේ කෝනරින් වලදී මාරම විදිහට මේ බයික් එකේ බැලන්ස්. ඉතින් ඒක මට හයිලිම රෙකමන්ඩ් කරන්න පුළුවන්. මේකේ බැලන්ස් පැත්ත සහ පිකප් එකත් මේ වෙනකොට කියන්න තරම් ඒ කියන්නේ ගැටලුවක් නැහැ. ඒ කියන්නේ 125cc බයික් එකකට හොඳටම මේකේ පිකප් එකක් තියෙනවා. කන්ද කොනක් යනකොට පිකප් එකක් තියෙනවා සහ මේකේ තෙල් හොඳට වැඩ කරනවා. ඉතින් සාමාන්‍යයෙන්ම දල වශයෙන් කැල්කියුලේට් කරපු විදිහට සාමාන්‍යයෙන් 60ක් වගේ නම් අනිවාර්යෙන් කරනවා. ඉතින් මීට සාමාන්‍ය වැඩියෙන් කරන කටියත් ඇති. ඉතින් තාම ෆස්ට් සර්විස් එකේ හින්දා වෙන්නේ නැති. සාමාන්‍යයෙන් අපි සෙකන්ඩ් තර්ඩ් එක වගේ යනකොට සකොමත් තාම එන්ජින් එක පදම් වෙනවා. තව ඉස්සරහට යනකොට ඉතින් එතකොට තව ඊට වඩා තෙල් කරයි කියලා මම බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් ඔය දේවල් ටික තමයි දැන්ට මේකේ Hero Extreme 125R බයික් එකේ කියන්න තියෙන්නේ. ඉතින් ගන්න අලුතින් ගන්න කෙනෙක්ට තාමත් මේ බයික් එක ඒ කියන්නේ තාමත් කියලා මම අදහස් කරේ. ඒ කියන්නේ තාම මට ගැටලුවක් ඇවිල්ලා නැහැ බයික් එකේ. ඉතින් ඉස්සරහට දන්න. ඉතින් ඒක තමයි මම කියන්නේ දැනට මේ බයික් එක ඕන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුළුවන් මේ බයික් එක. මේකේ බයික් එකේ මේ වෙනකන් නම් මට කිසිම ෆෝල්ට් එකක් ඇවිල්ලා නැහැ මේ බයික් එකේ. ඉතින් ෆෝල්ට් එක කියලා කියන්නේ එකම එක ෆෝල්ට් එකක් තියෙනවා. ඉතින් තමයි මඩ විසි වෙන එක. ඉතින් අනේකාරයෙන් මතක් කරන්න ඕනේ මේකේ මඩ නම් විසි වෙනවා. පොඩි ඒ කියන්නේ චූටි වතුර පාර ගියත් මාර මඩ ටිකක් වදින්නේ. ඒකට අනිවාර්යෙන් පිරීමක් මම තාම හොයන ගමන් ඉන්නේ. ඉතින් මේකට මොකක් හරි ගාඩ් එකක් හරි දාන්න හරි මොකක් හරි තාම කල්පනා කරනවා. ඉතින් ඉස්සරහත් එහෙමයි. ඉස්සරහත් රබර් කෑල්ලක් වගේ දාන්නත් පුළුවන්. අර CT100 එක රබර් කෑල්ල. නමුත් ඒක දැම්ම පොඩ්ඩක් බයික් එකේ ලුක් එක මදි කැතයි. ඉතින් ඒ හින්දා තාම මේකට පිළීමක් හොයනවා. මේකට මොකද්ද කරන්න කියලා ඔයගොල්ලන් පේන්නේ නැති මේ හොදලා මේ තාමත් මේ ටික ගිහිල්ලා නැහැ. මේ ටික ආයෙ හොදන්න වෙනවා. ඉතින් මඩ ප්‍රශ්නේ තමයි මේකේ සරටම තියෙන්නේ. ඉතින් ඔය දේවල් ටික තමයි. ඉතින් හිතනවා මේ වීඩියෝ එක යම් කිසි කෙනෙක්ට වැදගත් වෙන්න නැති කියලා. ඉතින් ඒ වගේ මතක ඇතුව Roy Productions YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකොට මම ඉස්සරහට වීඩියෝ එකක් දාපුවම ඔයගොල්ලන්ට notification එකක් එනවා. එහෙනම් නැවත තවත් අලුත් මේ වගේ වීඩියෝ එකක් හම එනකන් ඔයගොල්ලන්ට සුබ දවසක්.